ඕකේ මේක තමයි ෆයිනල් ලුක් එක. දැන් අපි ග්ලූ කරලා ඔක්කොම ඉවරයි. තාම සීල් එක ගාලා නැහැ. එතකොට සයිස් නම්බර් එක ලොකුයි කියලා කියන්නේ ලෑෂ් එකේ ලෙන්ත් එක ලොකුයි කියන එක. සාමාන්‍යයෙන් ඔයාලා ක්ලස්ටර්ස් ගද්දී සයිස් 9 ඉඳන් එනවා. මම යූස් කරේ මෙන්න මේ සයිස් එක 12, 11, 10 කියන සයිස් එක. 10 එක තමයි ඇතුළටම එන්නේ. 11 මැද 12 අයිනේ. එතකොට සාමාන්‍යවට හුඩඩ් අයිස් නම් තියෙන්නේ. කියන්නේ නිකන් කොරියන් ලුක් එකක් වගේ තියෙන. ඇතුළට නම් ඇස් තියෙන්නේ. සයිස් 9 එකෙන් කරොත් ගොඩක් ලස්සනට පේනවා. ඔයාට ඕන නිකන් කැට් අයි ලුක් එකක්. ඒ වගේ සිමිලර් ලුක් එකක් ගන්න නම් සාමාන්‍යයෙන් සයිස් 12 11 කියන එක ගොඩක් සූට් වෙනවා. මගේ අයි ටයිප් එකත් එක්ක මේක තමයි මට හිතන විදිහට හොඳම සයිසස් 3. දැන් අපි සීල් කරලා ඉවර වෙලා මම ක්ලෝස් අප් එකක් පෙන්නන්නම්. කම්පල්සරි ස්ටෙප් එකක් තමයි අපේ නැචරල් ලෑෂ් එකත් එක්ක සෙට් වෙන්න අපි ට්වීස් එක යූස් කරලා මේ විදියට පොඩ්ඩක් ප්‍රෙස් කරනවා. එතකොට නැචරල් ලෑෂ් එකට ඒක හරියට සෙට් වෙනවා. දැන් සීල් කරමු. මේක ගොඩාක් ලික්විඩ් ගන්න එපා. පොඩ්ඩක් ලයිට්ලි අරගෙන මෙහෙම ඩබ් කරා නම් හරි. ඕකේ දැන් සීල් කරලා ඉවරයි. මේක තමයි ෆයිනල් ලෑෂ් ලුක් එක. එතකොට ඔයා තව දෙයක් තමයි ඔයා ලෑෂස් දාද්දී ඔයා මේක උඩ ලෑෂ් ටික ග්ලූ එක ගාලා තියෙද්දී අපි සාමාන්‍යයෙන් බ්ලින්ක් කරද්දී මෙන්න මේ යට වෝටර් ලයින් එකේ යට ලෑෂස් වලයි ගෑවෙනවා. එතකොට ඔයාලට ලෑෂ් රිමූවර් එක යූස් කරලා මේක නිකන් ඔලිව් ඔයිල් වගේ ලික්විඩ් එකක් මෙන්න මේ විදියට ලෑෂ් එක යට තියෙන ටික රිමූව් කරගන්න. නැත්තම් පොඩ්ඩක් ඇලෙන ගතියක් එනවා. මේක ගෑවට පස්සේ ඒ ග්ලූයි ගතිය නැති වෙලා යනවා. මේක තමයි ෆයිනල් ලුක් එක. මේ උඩින් පේන විදිය. මේ ඉස්සරහින් පේන විදිය. මම යූස් කරපු ප්‍රොඩක්ට්ස් වල නම් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. තව කියන්න ඕන දෙයක් තමයි මම ප්‍රොෆෙෂනල් ලෑෂ් ටෙක් කෙනෙක් නෙවෙයි. මේ මම ගෙදර මට කම්ෆර්ටබල් විදියට ලෑෂස් දාගන්න විදිය. මම ටෙක් කෙනෙක්ගෙන් ගිහිල්ලා ලෑෂස් දාද්දී මං හිතන විදිහට ඒක මාස 3ක් විතර ලාස්ට් වෙනවා. හැබැයි ඒක මට අන්කම්ෆර්ටබල්. ඒක හරි විදිහට මේන්ටේන් කරේ නැත්නම් ඒක වැඩි හයිජෙනික් නැහැ කියලා මට හිතෙනවා. මේක ඒ වගේ නෙමෙයි. මේක අපිට ඕන වෙලාවට ඕන සයිස් එකකින් ඕන විදියකට දාගන්න පුළුවන් සහ දවස් 4ක් 5ක් ලාස්ට් වෙන නිසා ඒක හයිජෙනික් කියලා මට හිතෙනවා. එතකොට වොෂ් එකකදී ගැලවිලා ගියත් අපිට ඕන ගානට ආයි සීල් කරගෙන